හෙලෝ හැමම සාදරයෙන් පිළිගන්නවා අද දැනුම් ලෝකයේ YouTube නාලිකාව සමග. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දැනට මේ ලෝකයේ තියෙන ආරක්ෂාකාරීම සහ නීතිරීති අතින් ඉතා දැඩි බන්ධනාගාර පහක් ගැනයි. ඉතින් මේ බන්ධනාගාර වලින් පැන යාම ඉතාමත් සුලභයි. සමහර බන්ධනාගාරවල එක පලා යාමේ සිද්ධියක්වත් වාර්තා වෙලා නැහැ. ඉතින් අපි බලමු මොනවද මේ බන්ධනාගාර කියලා. වැඩි කතා වුණේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි බන්ධනාගාරය ලෙස අපි කතා කරමු ඇමරිකාවේ ෆ්ලෝරස් බන්ධනාගාරය. මෙය රොකී කඳුකරේ ඇල්කටාස් ලෙස හඳුන්වනවා. 1994 දී ආරම්භ වුණු මෙම බන්ධනාගාරයේ ඉතා ඉහළ ආරක්ෂාවක් තියෙනවා. එක්සත් ජනපදයේ සෙසු උපරිම ආරක්ෂක බන්ධනාගාර වලට වඩා වැඩි අවධානමක් ඇති බවට සැලකෙන වඩාත්ම භයානක අපරාධකරුවන්, ත්‍රස්තවාදීන් සහ කල්ලි නායකයින් හදවත බාගන්නවා. මෙම බන්ධනාගාරය තුළ සිරකරුවන් දිනකට පැය 23ක්ම හුදකලා සිරමෙදිරිවල ගත කරනවා. ඔවුන්ට මාසයකට එක්වරක් අධීක්ෂණය කරන ලද මිනිත්තු 15ක දුරකථන ඇමතුමක් සඳහා අවසර ලබා දෙනවා. සිරමැදලි අඩි 7-12 ප්‍රමාණය කොන්ක්‍රීට් වලින් තනු සිරමැදිරියනවා. ඇඳ, මේසය, පුටුව සහ වැසිකිළි බේසම්ද නිශ්චලවම කොන්ක්‍රීට් වලින් සාදා තියෙනවා. පැනයාම් වැළැක්වීම සඳහා බන්ධනාගාරය පුරා චලනානාවරක සහ කැමරා සහ දුරස්ථ පාලනය කරන වානේ දුරබල් 1400ක් පමණ තියෙනවා. පිටතට පෙනෙන ලෙස ඇත්තේ අඟල් 4ක් පළල සහ අඩි 4ක් උස ජනේලයක් පමණි. එයින් පෙනෙන්නේ අහස සහ වහලේ පමණක් නිසා සිරකරුවන්ට බන්ධනාගාරයේ පිහිටීම දැනගත නොහැකිය. අද වනතුරුත් කිසිම හදවියෙක් මෙම බන්ධනාගාරයෙන් පැන ගොස් නැත. දෙවැනි බන්ධනාගාරය ලෙස අපි කතා කරමු රුසියාවේ බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාරය. මෙය කකකස්ථාන දේශ සීමාව අසල පිහිටලා තියෙනවා. ප්‍රවේශ මාර්ගයේ ඇති කළු ඩොල්ෆින් පූර්තිය නිසා මෙම බන්ධනාගාරයට බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාර ලෙස හඳුන්වනවා. රුසියාවේ ජීවිතාන්තයේ දක්වා අසර දඩුවම් ලැබූ දරුණුම මිනීමරුවන්, කැනිබල් වරුන් සහ ත්‍රස්තවාදීන්, ළමා දූෂකයින් 700ක් පමණ මෙහි රඳවා තියෙනවා. සිරකරුවන්ට දිනයේ පැය 16ක් පුරාවටම ඇඳ මත වැතිරී සිටීමට හෝ හිඳ ගැනීමට අවසර හිමිවන්නේ නැහැ. සෑම විනාඩි 15කට වරක්ම ආරක්ෂක නිලධාරියෙකු සිරමැදිරි පරීක්ෂා කරනවා. සිරකරුවන් ගොඩනැගිලි අතරට ගෙන යන විට ඔවුන්ගේ ඇස් බැඳ තබාගෙන යනවා. මෙයට හේතුව ලෙස බන්ධනාගාර සැලැස්ම ඔවුන්ට මතක තබා ගැනීමට වැළැක්වීමටයි. ඔවුන් ගෙන යන්නේ දෑත් පිටුපසට බැඳ ඉන්නෙන් නැමී සිටින අයුරින්ය. එවිට අවට දැකීම තවත් සීමා සහිත වෙනවා. තුන්වෙනි බන්ධනාගාරය ලෙස අපි කතා කරමු ජපානයේ ෆූජු බන්ධනාගාරය. මෙය ටෝකියෝ නගරයේ ෆූජු ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. ජපානයේ විශාලතම සහ වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාරය ලෙස මෙය හැඳින්වෙනවා. ජපාන් බන්ධනාගාර පද්ධතියේ විශාල පරිමාණයේ විනය සහ නීතියට යටත්වම උන් ක්‍රියා කරනවා. නීති කඩකිරීම හෝ පලා යාම සම්බන්ධව සිද්ධි ඉතාමත් අඩුයි. විදේශීය සිරකරුවන් සහ වඩාත් අවදානම් සහිත අපරාධකරුවන් මේ හඳවා තියෙනවා. හතරවෙනි බන්ධනාගාරය ලෙස අපි කතා කරමු ප්‍රංශයේ තියෙන ලා සන්ටේ බන්ධනාගාරය. මෙය පැරිස් නගරයේ මොන්පාර්නාස් දිස්ත්‍රික්කයේ නැගෙනහිරට වෙන්න පිහිටලා තියෙනවා. මේ බන්ධනාගාරය 1867 දී නිර්මාණය කරලා තියෙනවා. පැරිස් නගරය තුළම මෙය පිහිටලා තිබුණත් මෙහි සැලසුම සහ ආරක්ෂක විධිවිධාන නිසා මෙයින් පැන යාමට නොහැකි තරම්ය. මේ බන්ධනාගාරය මධ්‍යගත පාලන කේන්ද්‍රයක් සහිත හර්බ් ඇන්ඩ් ස්පෝක් මෝස්තරකින් යුක්තය. 2014 සිට 2019 දක්වා විශාල වශයෙන් පරිසංස්කරණය කරන ලද අතර නවීන ආරක්ෂක ප්‍රමිතීන් සහ සිරකරුවන් නැවත සමාජගත කිරීමේ වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. සුප්‍රකට ත්‍රස්තවාදීන් සහ ඉහළ පෙළේ දේශපාලනීය සංවිධානාත්මක අපරාධකරුවන් මෙහි රඳවා තියෙනවා. පස්වෙනි බන්ධනාගාරය ලෙස අපි කතා කරමු කින්චෙන් බන්ධනාගාරය. මෙය චීනයේ බීජිං නගරනුවර චැම්පියන් දිස්ත්‍රික්කයේ යන්ෂාන් කඳුපාමුල පිහිටලා තියෙනවා. 1958 දී සෝවියට් සංගමයේ ආධාර ඇතිව මෙය ගොඩනගා තියෙනවා. එය චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එක බන්ධනාගාරයයි. අනෙක් ඒවා යුක්ති අමාත්‍යාංශයට අයත් වෙනවා. සාමාන්‍ය අපරාධකරුවන් වෙනුවට මෙහි රඳවා සිටින්නේ ප්‍රධාන වශයෙන්ම දේශපාලන සිරකරුවන් සහ දූෂිත ඉහළ පෙළේ රජ්‍ය නිලධාරීන්ය.
සිරමැදිරි තරමක් ඉඩකඩ ඇතත් ඒවා සැලසුම් කර ඇත්තේ සිරකරුවන් දැඩි ලෙස උදකලා කිරීමටයි. සමහර ඉහළ පෙළේ සිරකරුවන්ට අනෙකුත් බන්ධනාගාරවලට වඩා හොඳ ජීවන තත්ත්වයක් හිමි විය හැකි නමුත් ආරක්ෂක පියවරන් අතිශයින් ඉතා දැඩිය. බන්ධනාගාරයේ ප්‍රමාණය සහ සැකැස්ම බොහෝ සෙයින් රහසිගතව පවත්වාගෙන යනු ලැබේ. මේ බන්ධනාගාර සියල්ලම පාහේ සැලසුම් කරලා තියෙන්නේ පැන යාම වැළැක්වීමට පමණක් නොව සිරකරුවන් දැඩි ලෙස පාලනය කිරීමට සහ බාහිර ලෝකයෙන් ඔවුන්ව හුදකලා කිරීමටයි. ඉතින් මේ බන්ධනාගාර වලින් පැන යාම ඉතා දුෂ්කර ක්‍රියාවක්. ඔයාට හිතන දේ යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝ බලන්න. channel එකත් subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔබට සුබ දවසක්.